ජර්මනි අපි ඉන්න ගමේ අද හරි ලස්සන දවසක්. මොකද ඔක්තෝබර් මාසේ වැස්ස නැති වෙලාවක් මම බල හිටියේ. ඕගොල්ලන්ට මේ ඔක්තෝබර් කාලයේදී යුරෝපයේ ලස්සන ගස් වල පාට මාරු වෙන විදිහ පෙන්වන්න. ඉතින් මේ ඉන්නේ අපි ඉන්න ගම. මේ ගමේ බලන්නකෝ මේ වටපිටාවේ ගස්වල පාට. සාමාන්‍ය ලංකාවේ ගොඩක් අයට මේක හුරු නෑ. ඒ නිසා තමයි මම කල්පනා කරේ අපේ ගම ගැන කරන වීඩියෝවේ මේ වගේ දවසක් අල්ලගෙන කොහොම හරි පොඩ්ඩක් ඔයාලට මේ ගස්වල පාට වෙනස් විදිහ පෙන්වන්න ඕන කියලා. මොන දැන් මම අපේ ගම වටේ පුංචි රවුමක් යන්නම්. වැහිකලුවක් තියෙනවා. තව ටිකකින් වහිනවා කියලා කියනවා. ඒ නිසා තමයි මේ දවස්වල අමාරු වීඩියෝ කරන්න. ඒ කියන්නේ හුඟක් වෙලාවට මේ ඔක්තෝබර් මාසෙදී හුලඟත් එක්ක වැස්සෙනවා. ඒ එන්නේම මෙන්න මේ පාට වෙන කොළ හැලෙන්න. ඔයාලා දන්නවා යුරෝපයේ ඍතු 4ක් තියෙනවා. ඒ ඍතු 4 හරියටම යුරෝපයේ කියන්නේ ගහකොළින් පවා ලොකුවට වෙනස බලන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ගස්වල කොළ හැලෙන කාලය. දැන් ඊළඟට මේ වින්ටර් එකට සූදානම් වෙනවා. වින්ටර් එකට සූදානම් වෙනකොට ගස්වල සියලු කොළ හැලිලා ගස් සම්පූර්ණයෙන්ම අපි හිතුව නිරුවත් වෙනවා කියලා. අන්න නිරුවත් වීම තමයි වෙන්නේ. ඉතින් මේ තියෙන අපේ නගර සභාව අපේ ගමට තියෙන අනවාන මේ ගස් කොච්චර ලස්සනයිද කියලා පාට වෙනස් වුණාම මේ බලන්නකො මේ ගොඩනැගිල්ල මේ ගස් ටිකම හරි ආසයි හැම සීසන් එකකම මම මේ ගස්වල වෙනස බලනවා. ඒ කියන්නේ මේ ගොඩනැගිල්ල වටා තියෙන බලන්න මේකේ කොළ පාට තියෙන්නේ තාම පාට වැටිලා නැහැ. ඊට මේකේ නෝහත් දම් පාටනේ රෝස පාටත් නේ අමුතු පාටකට කොළ ඇයි දැන් ඒව හැලෙන්න යන්නේ. මේක සාමාන්‍යයෙන් අත්හැරලා දාපු පරණ ගොඩනැගිල්ල. ඒතකොට ඒ රතු පාටත් එක්ක මෙතන ගමේ ගහේ බලන්න. ඒක ලා කොළ පාටයි කහ පාටයි. ඊට පස්සේ මේ පේන්නේ අපේ ගෙදර තියෙන පැත්ත. මේ හරියට මැද පේන්නේ අපේ ගෙදර. ඉතින් අපේ ගෙදරට පිටින් තියෙන කන්ද තමයි මේ අපේ වොෂ් රූම් එකට කුස්සියට පැත්තට තියෙන මේ කන්ද. බලන්න ඒකෙත් කොච්චර ලස්සනද කියලා මේ ගස් පාට වෙච්ච විදිය. වැඩි ජනගහනයක් නෑ මේ ගමේ. මෙතනින් තියෙන උඩට යන්න මේකේ උඩ තියෙන නටමුන් වගේක්. ඒ නටමුන් තියෙන තැනට යන්න තමයි මේ පඩිපෙළ තියෙන කැලේ මැදින්. ඉතින් උඩ පල්ලියක් තියෙනවා. කවදාවත් ওই පල්ලියට වැසුරට යන්න වෙලා නැහැ. මොකද ඒ පල්ලිය කිසිම දවසක ඇරලා නැහැ. පූජාවක් තියෙන්නෙත් නැහැ මොකක්වත් නැහැ. ඔය අනේ මන්ද. දැන් මිනිස්සු ආගමික නැහැනේ මේ ජර්මනියේ. ඒ නිසා පල්ලිය තිබුණට වැඩ නැහැ. කවුරුත් යන්නේ නැහැ පල්ලිය. ලස්සනට තියෙනවා ගමට උඩින්. ඒ වань මෙතනත් මේ රතු පාට වෙලා තියෙන මේ වැල්. මේ කොළ හැලෙන්න යන්නේ. කොළ හැලෙන්න කලින් තමයි මේ වගේ පාට වෙලා නිකන් කොළ වයසට යන්නේ. ඊට පස්සේ මෙතනින් ගියාම යන්න පුළුවන් අර චූටි වැව ළඟට. ලස්සන පුංචි වැවක් තියෙනවා. මේ තමයි අපේ ගමේ තියෙන පුංචි වැව. මේක හිමවැටෙන කාලයට හිමවැටෙනම හරි ලස්සනයි. තව මාසයක් වගේ යද්දි මේ කොළ සේරම හැලිලා ඊට පස්සේ හිමවැටෙන පටන් ගන්නවා. හිමවැටෙන තමයි සූදානම් වෙන්නේ. බලන්න මේ උඩ නටමුන් තියෙන පැත්තේ උඩ ගහකොළ වල ලස්සන. එතන පොඩි අඩිපාරක් තියෙන්නේ. සමහර කෙනා මිනිස්සු ඇවිදගෙන යනවා මේ අඩිපාරේ. දැන් ඉතින් සීතලයිනේ දැන් මම. බලන්න මේ ගහේ අතු සම්පූර්ණම වැවට නැමිලා තියෙන්නේ. මේ බංකුවේ වාඩිලා පැය ගාණක් වුණත් ඉන්න පුළුවන් නේද? පැව දිහා බලාගෙන. හැබැයි ඉතින් සීතල නැත්තේ ඉන්න ඕන. දැන් නම් සීතලයි. මෙතන උඩ තියෙන නටමුන්. රජ කාලේ නටමුන් මේ අපේ ගමේ. ලංකාව වගේ ඝර්මකලාපීය රටක වුණා නම් මේ වගේ මෙහෙම මේ අතු වතුරට නැවිලා තියෙනකොට මේ වගේ තැන්වල ගොඩාක් ඉස්සෝ එහෙම හැදෙනවා. හැබැයි මේ ජර්මනි වගේ රටක එහෙම වෙන්නේ නැහැ.
එකක් වතුර ගොඩක් සීතලයි. එකක් මේ පරිසරයේ හැදෙන ඒ කියන්නේ ඒ අපේ රටවල හැදෙන මාළු වර්ග නැත්නම් ඒ ජීවීන් වර්ග වලට මෙහි පරිසරය අල්ලන්නේ නැහැ. ඒවන කොච්චර ලස්සනයිද කියලා. මෙතෙන්ට මම හරි ආසයි. වහිනවා කියලා තියෙද්දි උනත් මං ආපු එක හොඳයි කියලා හිතනවා. ලංකෙටත් කතා කරා අපේ දූටත් කතා කරා දෙන්නම බෑ කියලා කිව්වා. වහේවි කියලා. එනවාට බාන පොඩි ඉර චුට්ටක් පෑවුවා. මේ පරිසරයට මම හරිම ආසයි. මොකද එකක් ගොඩක් පිරිසිදු වාතාශ්‍රය. විශේෂයෙන් මේ ගම ගොඩක් පිරිසිදු වාතාශ්‍රය තියෙන ගමක්. පාරවල් 3යි තියෙන්නේ මුළු ගමටම. ඒ කියන්නේ ගමෙන් තුන් පැත්තකට යන පාරවල් 3ක් තියෙන්නේ. ඒ පාරවල් වල වාහන ගියා වුණත් අර හෝන් සද්දයක් එහෙම නැහැ. පරිසර දූෂණයක් මොනවත් නැහැ. ඉතින් ඒ නිසා ජීවත් වෙන්න ගොඩාක් හොඳ පරිසරයක තමයි අපි ඉන්නේ. මෙතන චුටි පන්සලක් වගේ ගියක්. ලංකාවේ අර මොනවාද අම්බලම් තියෙන්නේ අන්න ඒ වගේ අම්බලම් මතක් වෙන මේක දැක්කහම. මේකත් මේ මිනිස්සුන්ට ඉඳ ගන්න තමයි හදලා තියෙන්නේ. සමහර වෙලාවට කට්ටිය මෙතන ඉන්නවා නැත්තම් කවුරුවත්ම නැහැ. මේ දිගටම ඇවිදගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පොඩි චූටි අම්බලම ගාවින්ම පොඩි පඩිපෙලක් තියෙන පාරට බහින්න. මේක ඒ අර මං කිව්ව පාරවල් 3න් එක ප්‍රධාන පාරක් තමයි මේ. ඊට මේ පැත්ත පාරේ ඊට පස්සේ මේ කුපන්හල කියලා කියන්නේ මේකට. මේක තමයි සාමාන්‍ය ප්‍රජා ශාලාව කියලා කියන්නේ අපේ ලංකාවේ ප්‍රජා ශාලා කියලා කියන්නේ. මෙතන තමයි සාමාන්‍ය පුංචි රැස්වීම් තියන්නේ. ඊට පස්සේ මේකේ හැම මාස 3කටම වගේ සැරයක් ලේ දන් දීමේ වැඩක් තියෙන. ඒ කියන්නේ ලේ නොමිලි පරිත්‍යාග කරන එකක්. ඉතින් මමත් එක පාරක් ලේ දුන්නා. ඒ වගේ දේවල් කරන්න මෙතන තමයි. ඊට පස්සේ හැම හුඟක් වෙලාවට ඉරිදට එහෙම සමහර වෙලාවට පොඩි ගමේ අය එකතු වෙන හමු තියෙනවා. අපේ ලංකාවේ අර ගමේ සභාවල් රැස් වෙන්නේ අන්නේ වගේ. හරි සුන්දරයි. වැඩි දෙනෙක් නැහැ. ඉතින් ඔය 10 15 දෙනෙක් තමයි එකතු වෙන්නේ. මට හරි සුන්දරයි ඒ වගේ අවස්ථාව. ඒ වගේ මේ හැපෙත්තේ කන්ද කොච්චර ලස්සනයිද කියලා. පාට ගොඩාක් තියෙනවා. එන එක කොලයකට අනිත් කොලයක් පරදින්න නැති වෙන්න විවිධ විදිහට වර්ණගත වෙලා බලන්න. ඔක්තෝබර් මාසයේ තියෙන 27 තමයි යුරෝපයේ මේ ගස්වල පාට. මේක තමයි අපේ ගේ අයිනේ යන ගඟ. මේ කන්දයි අර එහා පැත්තේ මම කලින් පෙන්නුවේ ඒ කන්දයි අතරේ තමයි මේ ගඟ යන්නේ. ගඟ එකක් නෙවෙයි ගඟවල් දෙකක් යනවා. ඒ ගඟවල් දෙක හරියටම එකතු වෙන්නේ අපේ ගේ ළඟින්. මේ තියෙන්නේ ගඟේ එක පැත්තක්. ලේසියෙන් වතුර වැඩි වෙන්නේ නැහැ. හැමදාම ඔය ගාන වගේ තමයි තියෙන්නේ. හැබැයි වින්ටර් එකේදී මේ වතුර ඔක්කොම මිදෙනවා. වතුර ගලාගෙන යන්නේ නැහැ. තනිකර සුදු පාටයි ඔක්කොම මිදෙනවා. මේ ගඟ ගොඩාක් උඩ කඳු කරේ ඉඳන් එන්නේ. ඒ වුණාට කවදාවත් පොඩ්ඩක්වත් කුණු කෑල්ලක් නැහැ. සාමාන්‍ය කඩදාසි කොලයක්, ප්ලාස්ටික් බෝතල් ආදී මොනවත්ම කවදාවත් දකින්න හම්බ වෙන්නේ නැහැ මේකේ. මොකද මිනිස්සු කොහොමවත්ම මේ වගේ දේවල් එකතු කරන්නේ නැහැ පරිසරයට. මිනිස්සු වැටෙන කොළ අතින් අරන් යන බාන මේ ඉස්සරහා යන එක්කෙනා අතේ කොළ කීපයක් අරගෙන යනවා. මේ ගස් වලින් කඩලා නෙමෙයි බිම වැටෙන ඒවා අහුලගෙන යනවා. සමහර අය මොකද ගෙවල් වල හුඟක් අයගේ මල් වාස් තියෙන මල් පෝච්චි. හුඟක් අය කරන්නේ මේ වගේ කොළ අහුලගෙන ගිහිල්ලා ඒ මල් පෝච්චි වලට දානවා ගෙදර තියෙන. ඒක හරි සුන්දර වැඩක් මේ යුරෝපයේ මිනිස්සු ගොඩක් කරන. ඒකත් ගස් වලින් කඩාගෙන නෙමෙයි යන්නේ. බිම වැටෙන කොළ තමයි අහුලන් යන්නේ. මේ තියෙන විශ්වවිද්‍යාලයට යන පුංචි පාලම. හිතුවේ නැති විදිහට ඉර පෑවුවා පොඩ්ඩක්. හරි සතුටුයි. මේ පේන්නේ අපේ ගෙදර. බලන්න අපේ ගෙදර තියෙන තැන කොච්චර ලස්සනයිද කියලා.
දෙපැත්තෙම කඳු තියෙන්නේ. පරිසරය සුන්දර පරිසරයත් එක්ක මේ චූටි ගඟ ළඟ තමයි ගේ තියෙන්නේ. එතනද මේ පැත්ත බැලුවහම මේ කන්ද උඩ තියෙන චූටි පල්ලිය පේනවා. හැම තැනකම මේ වගේ පුංචියට හරි ලස්සන කරන්න තමයි මේ කට්ටිය බලන්නේ. බලන්න මෙතන මේ ලස්සන චූටි චූටි ගල් තියලා මේ ඔක්කොම ඉබේ හැදිච්ච නෙවෙයි. මේ හැම එකක්ම මිනිස්සු හදන ඒවා. මේ චූටි පැලුණත් පාට පාට පොඩි ඉඩ කඩෙන් වුණත් ඒගොල්ලෝ ඒ වගේ හරි අමුතු ප්‍රයෝජන ගන්නවා. මම මේ පුංචි කන්ද නගගෙන හති දාගෙන යන්නේ අර පල්ලිය ළඟට යන්න. ඊළඟ වටපිට පරිසරේ ඒ අතරතුරේ මේ පහළ අපේ නගරේ තියෙන එක කාපාක් එකක්. මේක තමයි පොඩි අඩිපාර පල්ලිය ළඟට යන්න තියෙන අර මං කලින් පෙන්නුව චූටි අඩිපාර පඩිපෙළ බෑවුම වැඩි. ඊට වඩා ටිකක් ලේසි මේ පාරේ ගියාම. මෙතනින් පල්ලෙහා පේන විදිහත් ලස්සනයි මේ. මේ වහලවල හැඩ අමුතුවට ඔයගලන්ට පේනවා ඇති. ඒ තියෙන්නේ හිම වැටුනහම හිම රඳන්නයි ඊට පස්සේ පහලට රූටල එන්නේ නැති වෙන්නයි තමයි මේ විදිහට වහලවල හදලා තියෙන්නේ. එකක් අර වහලට සම්පූර්ණ හිමවල බර එන්නේ නැති වෙන්න. අනිත් පැත්තෙන් මේ හිමවල බර පහලට يعني වහලේ මැදට නැතුව මේ වහලෙන් දෙපැත්තට පැත්තට බර වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ නිසා තමයි උඟක් වෙලාට ඔයගලන්ට මේ රටවල මේ ගොඩනැගිලි වල වහලවල ලමුත්තක් පේන්නේ. මෙතනින් පුළුවන් පල්ලිය ළඟට උඩට ගොඩ වෙන්න. පොඩි පඩි පෙලක්. මෙතන තියෙන රෙස්ටුරන්ට් එකක්. මේ රෙස්ටුරන්ට් එක ඕපන් කරන්නේ ඒගොල්ලෝ සමර් එකට විතරයි. වින්ටර් එකට මේකේ සර්විස් එකක් දෙන්නේ නැහැ. දැන් ඉතින් ශීත කාලේ කිට්ටුයිනේ. මෙතන තියෙන පොඩි ආච් එකක් මේ. ඉතින් තමයි පල්ලියට යන්නේ. කිර්ෂගේ ඔෆ්නට් පල්ලිය විවෘතයිලු කො හරි පුදුමයි. කවදාවත් මම දැකලා නැහැ පල්ලිය ඇරලා තියෙන. අනේ බොලේ ඇත්තටම අද නම් මාරලක් එකක්. පල්ලිය ඇරලා කියලා බෝඩ් එකකුත් ගහලා. ඒ මිනිස්සු හැමෝම ඇවිල්ලා හැරලා යනෝනේ පල්ලිය වහලා කියලා. අද මරු අපරාධ ලංකිලා ආවේ නැහැ. එතින් පල්ලිය. මේක ඇතුළට මේ යන පළවෙනි වතාව. මම කවදාවත් මේක ඇතුළට දැකලා නැහැ. වීඩියෝ කරන්න බැරි වුණොත් මම වීඩියෝ කරන්නේ නැහැ ඇතුළ. නමුත් මේ වටපිටාව වීඩියෝ කරන්න පුළුවන් ඔයගලන්ට. ෂා. මේක තමයි පල්ලිය අපේ ගමේ තියෙන. ඒක හරි ෂොක් කරා. මහ විශාල දොරක් තියුනේ. ඒ දොර පළවෙනි තාට තමයි මේ අරලා තියෙන දැක්කේ මම. ඉතින් පල්ලිය ඇතුළට ගියා. පල්ලිය ඇතුලේ හිටියා ඒ පල්ලිය බලා ගන්න නෝනා. ඉතින් එතුමියත් එක්ක පැය භාගයක් විතර කතා කරා. එතුමියට හරි සතුටුයි. මම දැකලා මං විතරයි මුලින් ඇතුළට ගියේ. ඊට පස්සේ නම් දැන් තව කට්ටිය ආවා. ඉතින් හැමෝම ඇතුල් වෙන්නෙම ආනේ මේක ඇරලානේ කියලා. ඒක හරි ෂෝක්. ඉතින් පල්ලිය බලා ගන්න නෝනත් මේ ගමේම කෙනෙක්. ඉතින් හරි කාරුණිකයි. මං ගැන විස්තර ඇහුවා. එයා මාව දැකලා තියනලු මීට කලින් වතාවක් දෙකක් ටවුන් එකේදී. කතා කරලා තිබුණේ නෑලු. සාමාන්‍ය මෙහි ඒ වගේ පෞද්ගලික හමුවක් වුණාම ඒ වගේ කතාවක් වෙද්දි සාමාන්‍ය වීඩියෝ කරන්නේ ෆොටෝ ගහන්නේ නෑ. ඒ නිසා ඉතින් මම ඒ වගේ ඒවා පින්තූර ගන්න කැමති නෑ. ඒක සාමාන්‍ය ක්‍රමවේදයට පටහැනිනේ. ප්‍රයිවසි කියන එක හරියට ගණන් ගන්න මේ රටවල. ඉතින් පල්ලිය ළඟ ඉඳන් මෙතන මේ ෂූටි ගෙඩි වගේ ඇතුනේ බලන්න රතු පාට ලස්සන ගෙඩි වගේක් නේ. ඒ කටු ගස්සේ හරි කටු තියෙන ඒ ගස්වල. මෙතනින් තමයි අර මං කිව්ව නටමුන් තියෙන තැනට යන්න. මම වැව ළඟ ඉඳන් උඩ පෙන්නුවේ ඔයගොල්ලන්ට. මම මේ උඩ ඇත්තට මේ එන්න හිතාගෙන ආවේ නැහැ. නමුත් මේ වීඩියෝ එකට පොඩි අඩුවක් මේ කොටසත් නොපෙන්නුවොත්. ඒ නිසාම තමයි මේ නගින්නේ. ඉතින් මිනිස්සු හුඟක් සංචාරකයෙක් කියන්නේ මේ ගමේම අය, ඩ්‍රෙස්ඩන් වල අය, මේ ළඟපාත අය සාමාන්‍ය මේ වගේ විවේක දවස් විශේෂ මධ්‍යස්ථ දවසක්
මේ වගේ දවස්වලට ඉතින් මිනිස්සු පොඩ්ඩක් ඇවිදින්න කැමති තමන්ගේ ගමේම. ඒක අපේ රටේ සාමාන්‍ය වැඩි දකින්න නැති දෙයක්. දැන් අපේ රටේ ට්‍රිප් එකක් යනවා වගේනේ යන්නේ. විශේෂයෙන්ම නිකන් ගමේ ඇවිදින්න කියලා යන්නේ නැහනේ කවුරුවත් නේද? යම් අවස්ථාවයකට හැරෙන්න නිකන් පොඩ්ඩක් රවුමක් ඇවිදලෙමු කියලා යන්නේ නැහනේ. නමුත් මෙහි එහෙම නැහැ. මෙහි සාමාන්‍ය මිනිස්සු රවුමක් ඇවිදලෙමු කියලා ගෙදරින් එළියට බහැලා විවේක වේලාවල් පැය දෙක ගමේ ඇවිදින එක සිරිතක්. ලංකාවේ නැති දෙයක් ඒක වැඩි. උඩට කොට වුණාම මේ විදිහට තමයි මෙතනින් තමයි පරණ මාලිගාවට කොට වෙන්නේ. දැන් අර පල්ලිය ළඟ හිටිය නෝනා කිව්වා ඒ පල්ලිය අවුරුදු 300ක් පරණයිලු. අපි දැන් අතු ගියේ ඒක. ඒතර දැන් මම පෙන්නන්නම් මේ නටබුන් කොච්චර පරණද කියලා. මෙතන ගහලා තියෙන විස්තර මේකට කියන්නේ බර්ග් තාරන්ට් කියලා. මේ බලකොටුවට මේක ඉස්සර බලකොටුවක්. එතකොට මේක හදන්න පටන් අරන් තිනේ 1206 දී. හිතන්න අවුරුදු 800ක් නේද දැන්? මාරයි අවුරුදු 800ක් පරණ එකක්. ඊට පස්සේ මේකේ තියෙනවා ගොඩක් විස්තර එක එක කාලවල විශේෂයෙන් 15 වෙනි සියවසේදී අලුත් වැඩියා කරලා තියෙනවා. ඊට පස්සේ කොහොම හරි දැන් මේ වෙනකොට මේක ගරා වැටිලා. නමුත් ඉතින් ඉතුරු කොටස හැමම තියෙනවා. මේක අන්තිම කාලේ හිටපු රජුරුව ගැන පාලකයා ගැන පහුගිය දවස්වල අර අපේ ගෙදරට අල්ලපු ගෙදර සීයා මාත් එක්ක කතා කරා. ඒ සීයා කිව්වා මේකේ මේ චෙකෝස්ලෝවාකියන් සම්භවයක් තියෙන පාලකෙක් තමයි ඉඳලා තියෙන්නේ. මෙතන හිටි ගමන් ඇවිල්ලා අපි වාඩි වෙලා ඔය මොන හරි බොන්න නැත්නම් චුටි කෑම එකක් හදාගෙන ඇවිල්ලා කන්න එහෙම ෂෝක් තනක්. මෙතෙන්ට නම් අපි නිතර එනවා. ලංකිම ආය දෙන්න විවේක වේලාවල් වලට. මේ හරියට සංචාරකයෝ හිතන්න. මෙතනින් පහළ පේන විදිය. ඊට පස්සේ මේ පැත්තෙන් පල්ලෙහා පේන්නේ අර අපි දැන් පොඩ්ඩකට කලින් මම ගිය වැව. පෙන්න මෙතින් වැව. මේ චුට්ටක කලින් මං හිටියත් නේ පහළ. මේ පැත්තෙන් පේන්නේ නගරේ අනිත් කොටස. දැන් මං ගිය පල්ලිය මෙතෙන්ට පේන විදිය. ඊට පස්සේ මෙතන පහළ. මේක තමයි අපේ සම්පූර්ණ නගරය. කඩසාප්පු, බැංකුව, තැපැල් කන්තෝරුව, මේ හැම එකක්ම තියෙන්නේ මේ චූටි කොටසේ තමයි. ඒ නිසා මුළු ගම පුරාම පැය භාගයකින් සම්පූර්ණ ඇවිදින්න පුළුවන් ඕනම තැනකට, ඕනම කඩේකට. අද සංචාරකයෝ හරියට සෙන්සුරාදා දවසක් නේ. මේ තියෙන්නේ පරණ බලකොටුවට ආයත් පහළ මාලිගාව. මේ මාලිගාවට දැන් ඇතුළු වෙන්න දෙන්නේ නැහැ. මොකද දි รา පත් වෙලා නිසා මේක රක්ෂිත තත්ත්වයකටපත් වෙලා වත් කරලා තියෙන්නේ. ඉතින් මේ බලකොටුව පැත්තින්දගෙන පුළුවන් මේ විදිහට ඇවිදගෙන එන්න මේ නටමුන් තියෙන තැනට. බලන්න මේ හැම කෙනෙක්ම ඇවිදින්න යන අය. හුඟක් වෙලාවට මේ විශ්වවිද්‍යාල ළමයි. අපේ ගම ගොඩක් ජනප්‍රියයි විශ්වවිද්‍යාල නිසා. ඩ්‍රෙස්ඩන් ප්‍රදේශයේ තියෙන වැදගත්ම විශ්වවිද්‍යාලයක් තියෙන මේ අපේ ගමේ. අපේ ගෙවල් ළඟම. මේ තියෙන්නේ පළවෙනි ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධයේ මියගිය අය වෙනුවෙන් මේ ප්‍රදේශයේ මියගිය අය වෙනුවෙන් තියෙන සිහිවටනේ. සාමාන්‍යයෙන් ජර්මනිය විතරක් නෙවෙයි යුරෝපේ හුඟක් ගම්වල නගරවල ඕන තැනක මේ වගේ යුද්ධයේදී මියගිය අය වෙනුවෙන් සිහිවටනයක් තියෙන එක හරි නෝමල්. මේ තියෙන අපේ ගමේ තියෙන එක. ඊට මේ පේන්නේ ආපහු උඩ ඉඳන් බැලුවම අපේ ගෙවල් පැත්ත පේන විදිය. හරිම ලස්සනයි නේද? ඈත කෝච්චියක් යන අපේ ගෙවල් ළඟම තමයි ස්ටේෂන් එක තියෙන්නේ. ඒකෙන් හරි අපිට හරි ලේසි ටවුන් එකට යන්න එහෙම ඩ්‍රෙස්ටන් වලට යන්න.
මේ පේන ලොකු ගොඩනැගිල්ල තමයි විශ්වවිද්‍යාලය. මේකේ ලංකාවේ ළමයි නම් මට දැකලා නැහැ කවදාවත්. නමුත් අපේ මේකේ උගන්වන ගුරුවරයෙක් නම් ඉන්නවා ශ්‍රී ලාංකික කෙනෙක්. අපේ හිතවතෙක්. ලංකාවේ කොහේ ගියත් හොඳ තැන්වල ඉන්නවා. ඒක හරි සතුටුයි ඉතින්. මෙතෙන්ට හොඳට බලන්න පුළුවන් අර මං කිව්ව කඳු දෙක. මෙන්න මේ දෙපැත්තේ තියෙන කඳු දෙක. ඒ කඳු දෙක මැදින් තමයි මේ ගම තියෙන්නේ. දැන් ඔයාලට පේන හොඳටම දෙපැත්තේ කඳු දෙක තියෙනවා. මේ මැද ඩ්‍රෙස්ඩන් වලට යන පාර තමයි තියෙන්නේ අපේ ගෙවල් ළඟින්ම. දැන් මම ආපහු පල්ලිය පැත්තට පහළට බහින ගමන් වැස්ස ටිකක් තද වෙන්න වගේ යන්නේ. ඒකෙන් ඉක්මනට ගියා නම් ඇඟට ගුණයි කියලා හිතනවා. මේ බලන්නකෝ මේ ගහේ ලස්සන මේ කොළ කොච්චර ලස්සනද බලන්නේ. පුදුම අමුතුම පාටක්. වැස්ස කඩන් වැටුණා. හොඳ වෙලාවට මං කුඩේ අරන් ආවේ. කුඩේ යටින් දැන් යන්නේ. කුඩ රෙඩි කරන් ඇවිල්ලා නේද? වැස්ස පටන් ගත්ත විතර හැමෝගෙම මතේ කුඩ. ඉස්සරහ යන ජෝඩුව අතේ නම් කුඩ නැහැ. පුදුම විදිහේ හිතකර වාතාශ්‍රයක් මේ පරිසරයේ තියෙන්නේ. පොඩ්ඩක්වත් පරිසරය දූෂණය වෙලා නැහැ. ඒක නම් මාරයි. බලන්න පොළොව වැටලා බිම ලස්සන. ඒකත් පරිසරයේම කොටසක් ඉතින්. මෙතන තමයි අපේ ටවුන් එකේ සාමාන්‍යයෙන් පුංචි උත්සවයක් වගේ තියෙනකොට ඒ වගේ දේවල් තියෙන්නේ මෙතන. මේ තමයි අර මම කිව්ව ගඟේ අනිත් කෑල්ල. ගඟ චූටි ගඟවල දෙකක් නේ. එතකොට මේක තමයි අනිත් එක මේ දෙක එකතු වෙන්නේ අපේ ගේ ළඟින්. ඉතින් මේ තමයි ගමේ අනිත් පැත්ත. ඔය පැත්තේ තමයි අපි බැංකුවට යන්නේ. ඒකට අපේ ෆැමිලි ડોක්ටර් ඉන්නේ ඔය පැත්තේ චුට්ටක් එහාට ගියාම. ඊට මෙතන තියෙනවා පොඩි බාර් එකක් වගේ එකක්. ඒකේ අයිස්ක්‍රීම් එහෙම කන්න පුළුවන්. මෙතන නත්තල්ට තියෙන චුටි නත්තල් පොලක් නත්තල් උත්සවයේ තියෙන මෙතන තමයි. මේ තියෙන්නේ කැලෑ චෙරි වර්ගයක්. මේ බලන්න. ඔය සාමාන්‍ය මිනිස්සු කන්නේ නැහැ. හුඟක් කුරුල්ලෝ තමයි කන්නේ. ලස්සනයි නේ. ගහේ කොළ නැහැ. තියෙන්නේ ගෙඩි. ඒකයි අපේ උගුරස්ස වගේ නේ. මිනිස්සු කන වර්ගයක් නෙවෙයි. හැබැයි ඉතින් සාමාන්‍ය නගරයක ලස්සනට පුදුමාකාර ලස්සන අබාන මේකම විදිහේ ගස් ටික කොච්චර ලස්සනයිද කියලා. ගෙඩි පිරීලා එකත් මරුනේ. මේවයි සමර් එකට තමයි මල් දාන්නේ. දැන් මේ වින්ටර් එක කිට් වෙන හන්ද දැන් මේ අයින් කරලා තියෙන්නේ මල් මොනවත් නැහැ. ඉතින් හැම සමර් එකටම මේවට පස් පුරවල නගර සභාවේ අය මේකේ හැමතැනකම මල් වවනවා. මේ වගේ කීපයක් මේ ගහ වටේ තියෙනවා මේ. ඊට පස්සේ එතන මේ පැත්තේ තියෙනවා ඉතාලි රෙස්ටොරන්ට් එකක්. ඉතාලි කෑම කන්න පුළුවන් එතන. ඊළඟට එතන මෙහා පැත්තේ පේන්නේ අපේ තපල කන්තෝරුව ගමේ. මේ තියෙන අපේ ගමේ තියෙන පුංචි ලයිබ්‍රරිය. ඒක පුංචි එකක් චූටි එකක් තියෙන්නේ. මෙතනින් පොතක් ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඕන කෙනෙකුට අරගන්න පුළුවන්. මේ අරලා පොතක් අරගන්න පුළුවන්. හැබැයි ඒ එකක් ගන්නකොට එකක් තියන්න ඕන. එතකොට අරගෙන ගිහිල්ලා කියවලා ආපහු ගෙනත් තියන්න තියෙන්නේ. ඉතින් කවුරුවත් මේ පොත් තමන්ගේ අයිති කරගන්න උත්සාහ කරන්නේ නැහැ. හැමෝම ඇවිල්ලා තෝරගෙන කැමති කෙනෙක් කොහෙවත් ලියන්න ඕනේ නැහැ මොනවත් නැහැ. මිනිස්සුන්ගේ විශ්වාසමත් තමයි යන්නේ. හිතන්නකෝ නේද? කවුරුවත් පොත් හොරගම් කරන්නේ නැහැ. කවුරුවත් ගෙනියන පොතක් ආපහු ගෙනත් නොතියන නැහැ. විනේ ඊටාම ඉහළව තියෙන රටක් තමයි ජර්මනිය. ඉතින් මෙතන මේ ගඟේ පහළ කොටස ටික ලස්සනට පේනවා. කොළ හැයිද පාට.
ආයෙමත් අප කන්තෝරුව අපේ හරිම කරුණාවන්ත දෙන්නෙක් ඉන්නේ කන්තෝරුවේ. අපේ දෝනි හරි ආසයි කන්තෝරුව යන්න. කන්තෝරුවේ ඉන්න අය කරුණාවන්ත නිසායි ඒකේ හරි ලස්සන පොත් එහෙම තියෙන්නේ. කන්තෝරුවක් වුණාට ඒක නිකන් ලස්සන සුන්දර චූටි කඩයක් වගේ තමයි පෙනුනේ ඇතුළට ගියාම. දැන් මම මේ ඇවිදගෙන යන අපේ නගර සභාව ළඟින්. මේක තමයි නගර සභාව. මේ නගර සභාවේ කොයි වෙලාවෙත් කවුරුත් නැහැ. එක්කෝන එක්කෙනෙක් නැත්තම් දෙන්නෙක් තමයි ඉන්නේ. අපේ නගරාධිපතිනියක් ඉන්නේ. එතුමියත් හරි හොඳයි. හරි කරුණාවන්තයි. දකින්න හැම වෙලාවෙම කතා කරනවා. ඉතින් ඒ කට්ටිය ගොඩක් හිතවත් අපිත් එක්කලා. නගර සභාවේ ඉන්නේ 3-4 දෙනෙක් තමයි සේවකයෝ ඉන්නේ. ඉතින් පොඩි නගරයක් හන්දා වැඩි ජනගහනයක් නැති හන්දා මේ ලොකුට කරන්න දෙයක් නැහැ. නමුත් හරි ලස්සන ලොකු ගොඩනැගිල්ලක්. හරි ඉක්මනට වැඩ කරගන්න පුළුවන්. විනාඩිය දෙකයි යන්නේ ඕන වැඩ කරගන්න. ඉතින් මෙතනින් උඩට නැගලා තමයි අර අපි කැලේ ඇවිදින්න යන්නේ. වෙලාවක මම කැලේ ඇවිදින වීඩියෝ එකක් වෙනවම ඕගලන්ට පෙන්නන්නම්. හුඟක් වෙලාවට හිම වැටුනොත් එහෙම හිම වැටුනහම ගියාම ලස්සනයි තවත්. මෙතන චූටි පාක් එකක්. සමර් එකේ තමයි මේ හැමතැනම ඉතින් ගොඩක් මිනිස්සු ගැවසෙන්නේ. දැන් සීත කාලේ කිට්ටුනේ. සීතලයි නෙලිය. වැස්ස සීතල. දැන් පේනනේ කොච්චර පුංචි පරිසරයක්ද මේ ගම වටේ කියන්නේ. මේ සම්පූර්ණ ගම තමයි ඔය. අපේ නගර සභාවේ නෝනා කිව්ව විදිහට අපි තමයි ඉන්නේ එකම ශ්‍රී ලාංකික පවුල. තව වියට්නාම් පවුලක් ඉන්නවා කිව්වා. ඒගොල්ලෝ පොඩි රෙස්ටුරන්ට් එකක් කරනවා. ඒ අරුණාම වෙනත් කවුරුවත් ආසියාතිකයෝ ශ්‍රී ලංකා ඉන්දියා ඒ වගේ රටවල් වලින් මේ පදිංචි නැහැ. ඔන්න ගම වටේ පුංචි රවුමක් ගහලා ආපහු ගෙදර ළඟට ආවා. ඉතින් මං කිව්වනේ අර ගෙදර ළඟින් තමයි ගඟවල් දෙක එකතු වෙන්නේ කියලා. මේ තියෙන අර නගරේ මැදින් යන චූටි ගඟ. ඊට අනිත් පැත්තෙන් තියෙන්නේ අර මං කලින්ම පෙන්නව විශ්වවිද්‍යාලය පැත්තෙන් එන එක. ඔය දෙක එකතු වෙන තැන මෙතන. හරියට මෙතන. ඊට මේ තියෙන්නේ අපේ ගෙදර. මේ පේන්නේ මගේ කාර් එක. මං කාර් එක පාක් කරන තැන තමයි ඔතන. දැන් ඔන්න ඔයගොල්ලෝ දැක්ක අපේ ජර්මන් ජීවිතයේ යම් කොටසක්. ඉතින් ගම වටේ පුංචි රවුමක් ගිහිල්ලා ඔයගලන්ට අපේ ජර්මනි අපි ඉන්න ගම පෙන්නලා ගෙදරට ආවා. මින් පස්සේ සාමාන්‍යයෙන් ජර්මනියේ මේ අපි ඉන්න ගමේ විශේෂ දේවල් තියෙනකොට ඊට පස්සේ කාලය අනුව සීත කාලයේ සමර් එක වගේ අනුව මේ පරිසරය වෙනස් වෙන විදිහ ඒ වගේ දේවලුත් මම ඔයගලන්ට අපි මගේ ලෝකට සොන්ත channel එකෙන් පෙන්නන්නම්. ඉතින් අද මට ඕනුනේ අපි ඉන්න ගම මුල් වතාවට චුට්ටක් ඔයගලන්ට පෙන්නන්න. විශේෂයෙන් මේ වයිවර්ණ ගහකොළ පෙන්නන්න ගොඩක් ආසයි මම. කොච්චර ලස්සන පරිසරයක්ද අපි ඉන්නේ කියලා බලන්නකො නේද? දැන් කට්ටිය කමෙන්ට් ලියන්න මට ඔයගලන්ගේ අදහස් ගැන.